දැන් අර මේ මම දැක්ක Facebook එකේ දාලා තියෙනවා අර අජන්ත සර්ුයි අජයි මායු ගන්න අජන්ත සර් කතාව කියන්න හරිද මේ පොඩේ වෙච්ච දේ කියන්න අහන්නකෝ දැන් ඔන්න මේ මම ඔයාලා වගේ දැන් රිසල්ට් එනවනේ හෙට අනිද්දා රිසල්ට් ආවට පස්සේ මම දිස්ත්‍රික්කේ පළවෙනියා ඊට පස්සේ ඔන්න මේ මම ඉගෙනගත්ත සර් කෙනෙක් මට කියනවා මේ පුතා එන්න බේබස් ටිකක් හදන්න තියෙනවා බේබස් බලන්න තියෙනවා එහෙම කියලා ගියා මම සර්ගේ වැඩට ඔයාලට සමහරට මේ කියලා ඇති ඊට පස්සේ මම ඔන්න සර්ගේ වැඩ කරන්න යන්නේ නුවර ආයතනයක සර් සිප්පින් ආයතනයේ කුරුණෑගල පන්ති කරා ඉතින් මම සර් එක්ක සර්ගේ වාහනේම සර්ගේ ගෙදර මම නතරලා හිටියේ සර්ගේ වාහනේ මම කුරුණෑගලට එනවා ආපු පළවෙනි දවසේම මේ ඔය සිප්පින් එකේ ඉස්සර තිබ්බ උඩ ලොකු හෝල් එකක් ඒක දැන් දෙකට කල්ලා තියෙනවා ඒට යට හෝල් එකේ තමයි මම පන්ති කිව්වස පන්ති කරන්නේ ඊට පස්සේ මම සර් එක්ක දැන් පන්ති එකවටලා ඉන්නකොට මේ ඉන්ටර්වල් දුන්නා ඉන්ටර්වල් දුන්නාට පස්සේ එතන උඩ තියෙන ස්ටාෆ් රූම් එක ඊපස්සේ ඒකට එන්නක යන්න උපුල් කියලා මටත් කිව්වා මමත් ආවා සර් එක්ක ඒ ගියේ මොකක් හරි පේපර් එකක සීන් එකක් හරි මොකක් හරි කියන්න මට මතක නැහැ මේ හේතුව ඊපස්සේ ගියපු ගමන් දැන් තව සර් කෙනෙක් හිටියා ඊපස්සේ මේ සර් කිව්වා මේ සර් මේ අදන් සර් මේ ඉන්නේ මගේ මේ පාර ගෝලයා සර්ට මේ කතාව මතක නැතුවද මේ පාර මේ මගේ දිස්ත්‍රික් පළවෙනියා මගේ දිස්ත්‍රික් පළවෙනිය කිටියා මේ ඉන්නේ යා මේ නුවරඑළිය දිස්ත්‍රික් පොස්ට් කියලා කිව්වා ඊපස්සේ දැන් මං hina වෙලා හිටියා ඊපස්සේ දැන් ඔබ මොකද කරන්නේ මොකක් හරි කෝස් එකක් හරි කරනවද ඔබ මම බැලුවා මට බහිනවද මෙයාලා දැන් ඔබ මොකද කරන්න කියලා සර් කෙනෙක් කියන්නේ මම බය වුණා දැන් ඇත්තටම එහෙම අහන එක මේ නෑ එකපාරට ගුරුවරයෙක්ගෙන් දකින්නෙත් එදාම ඉස්සල්ලාම අහලවත් නෑ ඊට කලින් මම නම නවම් A level පන්ති යද්දි මම මැක්ස් නෙවෙයි කරේ මැක්ස් මුල් කාලේ අහලා තියෙන හැබැයි මම වෙන පන්තියට ගිහලා කියන්නේ අහලා තියෙන්න ඇති හරිද මට ඒ කාලේදී ඒක මතක නෑ නේ ඉතින් අහලා තිබ්බට දැකලා නෑනේ මම වෙන සර් කෙනෙක්ගේ පන්ති කියලා දෙන මැක්ස් වලට මුලදී එතකොට මේ එහෙම අහලා තියෙන්න ඇති හැබැයි මට එහෙම මතක නෑ මූණක් දන්නේ නැත්නම් මොකුත් දන්නේ නෑ මම බැලුවා මේ මොකක්ද උනේ මේ කියලා ඊට පස්සේ මොමෝ විස්තර ටික ගහුවා දැන් ඔක්කොම බම්බුලන් සීන් එක තමයි කතා කරේ ඒ වචන කිහිපයක් කතා කරේ ඊට පස්සේ මම දැන් පහලට එනකොට සර් ඒ කියන්නේ මම පහලට ආවා එළියට මම ඇවිල්ලා සර් එනකන් ඉඳලා දැන් සර් කිව්වා සර් ඇයි සර් අර සර් මට මෙහෙම කතා කරේ මම ඇත්තටම අම්මබල මේ ඇත්ත සිද්ධියක් කියන්නේ ඊපස් සර් කිව්වා මේ මම මොකුත් කියන්නේ දැන් මම උගන්න මෙතන සර් උගන්න උඩ හෝල් එකේ සර් උගන්නලාට පොඩ්ඩක් උඩ පඩිපලට ගිහිල්ලා අහගෙන ඉන්නකො නිකන් මොනවද කියන්නේ කියලා මම ඇත්තටම අහගෙන හිටියා ඒ සර් උගන්නවා මම ගිහිල්ලා අහගෙන හිටියා මට දැන් කියනවා නේද මේ බලපියව තොපි මේ තොපිට මේක තේරෙන්නේ නැහැ හරි මේක තොපිට බෑ ඇත්තටම බෑ හරි මේක කරන්න තේරෙන්නේ නැහැ මේ තියෙන පට්ට වර්ගයක කිය ඔන්න දැන් උගන්නවා මට ඇත්තටම hina ගියා හරිද ඊට පස්සේ මම හිතුවා මම දැන් ටික වෙලාවක් ඇද්දි මට දැන් hina ගියද කො මෙහෙම උගන්න සර් කෙනෙක් ඊට පස්සේ මම සර් කෙනෙක් සර් මේ කියන්නේ සර් දැන් ඔය උගන්න පස්සේ යනවා මම සර් ඇත්තටම ළමයි ඉන්නද උඩ පන්ති මේ ඔයා ඉන්ටර්වල් එක යනකොට දැක්කේ නැද්ද මට එහෙම ගානක් තිබුණේ නැහැ බැලුවම හෝල් එක කට කපලා ළමයි ඉන්නේ කියන්නේ 1000 සිප්පින් එක වැඩිම ළමයි හිටියේ ඒ සර්ගේ කියන්නේ ළමයි 2000ක් විතර මං හිතන්නේ ඉන්නේ ඇති ඊට පස්සේ මං ආයෙ ගිහිල්ලා අහන් හිටියා එතකොට මම හිතුවා ඇත්තටම මම හිතුවා මම සමහරට මැස් කරා නම් සර්ගේ පන්තියයි ඒ පැටර්න් එක මට මාර ආතල් උඩ නිකන් ගහලා අනම්මනම් එහෙම වෙනකොට මට ඒක එන ආතල් හරිද මට එන වැඩ කරන්න හිතෙනවා ඇත්තටම මං කැමති ඒකට හරිද මම එන කැමති ඒකට මම මේ ඒ පන්තියේදී එහෙනම වැඩක් කරයි අවංගොම කියන්නේ එහෙනම් අනිත් ගුරු නරකයි කියන නේ හැම ගුරුවරයෙක්ම මොකක් හරි පැටර්න් එකක් තියෙනවා මම කොල්ලෙක් විදිහට මම කැමති මේ එහෙම තරබඩු කරලා උගන්න සමහරු කැමති නැති වෙයි සල්ලි තියලා කුටි කන්න ඕනද කියලා අහන සීන් එකේ ඉන්නේ හරිද මම කැමති ඉතින් මම අවංගොම කැමති ඊට පස්සේ ඉතින් මේ එදා ඉඳලා මම දැන් එදානේ එහෙම උනේ ඊට පස්සේ ඔන්න කොරෝනා කාලේ සර්ගේ වීඩියෝ යනවා දැක්කා ඉතින් මම අපේ මල්ලිලාට එහෙමත් පෙන්නලා කියනවා දැන් අපේ මල්ලි කෙනෙක් එක දවසක් මේ වැඩ කරන කෙනෙක් මේ බලන්න මේ සර් උගන්නේ දී කියලා මට ඇවිල්ලා පෙන්නනවා මම එදත් කිව්වා මම ඔය සර් උගන්වන අහගෙන ඉඳලා තියෙනවා මෙන්න මේම සිද්ධියක් වෙලා තියෙනවා මේ මම එහෙම කළා ඒ කියන්නේ සර් වෙනම පැටර්න් එකක් නේ ඒ විදිහට උගන්වන ගොඩක් ගුරුවරු ඇති බයි සර් තමයි මං හිතන්නේ ලංකාවේ ඔය පැටර්න් එකට උගන්වන්නේ ඒක හැම ගුරුවරයාම කරන්න ඕනි කියලා කියන්නේ ගුරුවරයාට එක එක පැටර්න් තියෙනවා ඒක මට ආදල් ඉතින් මට අවුලක් නැහැ මම කැමති ඒකට හරි ඔයාලා කැමති වෙන්න ඕනේ නැහැ ඔයාලා ක්‍රමයකට යන්න ඔයාලා ගුරුවරයා උගන්වන්නේ ඔයාලට සෙට් ඇති මං දන්නේ නැහැ මම උගන්වන මගේ විදිහට කොහොමද මම ඒ සර් බයිනවා කියලා මම බයින්න යන්නේ නැහැ මට ඕන වුණොත් මම බයින මට ඕන වුණොත් මං ගහන එක ඔයාලා දන්නවනේ මම ගහලා තියෙන ඕන තරම් මේ පන්ති උන්නේ ගිය සති කුටි ගහන්නේ ඒ අර දැනුත් පිටි ගහන්න කුටි ගහලා තියෙනවනේ එහෙම තමයි ඉතින් මගේ විදිය ඉතින් ඒක මොකද්ද කම්පෙයාර් කරලා වීඩියෝ එකක් දාලා තියෙනවනේ ඉතින් අපි නයිට් ක්ලාස් එකක මේ අර නියම් මහන්සි වෙලාවට වගේනේ රොකට් එකක් කරේ ඔයාලා රොකට් එවුවද අපි නයිට් ක්ලාස් එකේ නෑනේ ඒක ගේම් එකක් අනික ඔයාලා දන්නේ නැතුවද නයිට් ක්ලාස් එක අපි රොකට් එවපු එක ගේම් එකක්
ඒක දෙපැත්තට ගෲප් බෙදලා එහෙම ගිහපු නයිට් ක්ලාස් එක කියන්නේම ගේම් එකක් නේ. තනිකර ඔයාලා වැඩ කරන එකක් නේ ඒක. ඒක ගේම් එකක් තමයි රොකට් එක නේ. රොකට් වල මේ සමහර කට්ටිය හිතන් ඉන්නේ. දැන් මේ වීඩියෝ එක දැක්කම ටෙක්නොලොජි ළමයි ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන්ෂොට් මට එවනවා. සර් මේ බලන්න සර්ට හරි නෑ නේද? ඒ ළමයි ෂෙයා කරලා තියෙන්නේ රොකට් එවන පන්තිය, ටික්ටොක් පන්තිය. රොකට් එවන්න හොඳයි, ටික්ටොක් හදන්න හොඳයි එහෙම කිව්වේ. දැන් ඇත්තටම අපි රොකට් එව්වේ මේ ආතල් එකක් ගන්නද? ඒ වෙලාවේ මැඩ කරලා මහන්සලා ඒක ගේම් එකක්. ඒකට එව්වේ. ඒක බලන් ඉන්න හිතන් ඉන්නේ රොකට් එවන හින්දා තමයි ළමයි අපේ පන්තිරේ එන්නේ. හරි? රොකට් එවන්න. තව ළමයි තව කට්ටිය හිතන් ඉන්නවා මේ සර් මෙහෙම hina වෙලා රොකට් එවල එහෙම තමයි ළමයිට උගන්වන්නේ. ඒකින්ද තමයි ළමයි එන්නේ. ඒකින්ද තමයි පන්තිය සෑහෙන්න කෙල්ලෝ ඇති. ඉන්නවනේ කෙල්ලෝ මේ ඉන්න ටික. මගේ පන්ති කොල්ලෝ ඉන්නේ. හැම පන්තිකම මගේ වැඩියෙන් ඉන්නේ කොල්ලෝ. සමහරු හිතන් ඉන්නේ ඒක විශේෂම හිතන්නේ ටෙක්නොලොජි කරන අනිත් ළමයි සමහරට නැත්තම් ගුරුවරු. ඒ ගුරුවරු ඔළුව දාලා තිනවා. ඒ පන්තිය කරන්නේ මේව මේ පන්ති. එහෙනම් අපි පන්ති කොහෙද රිසල්ට්? අපි උගන්වපු පළවෙනි අවුරුද්දෙම අපේ පළවෙනි අවුරුද්දේ මේ ලොල්ල යපු ලංකාවේ කවදාවත් බිහි කරපු නැති රිසල්ට් එකක් දාලා දෙනවා ඉතිහාසයේම සෙප්ටි වල. ලංකාවේ වැඩි මේ ප්‍රමාණය අපේ යවපු පළවෙනි බැච් එක. දෙවෙනි බැච් එකෙත් එහෙමයි. දැන් ඔයාලා තුන්වෙනි බැච් එකට ඔයාලත් එහෙම වෙනවා කොහොමද අනිවාර්යයෙන්. මේ පාරත් මම අභියෝග කරන එහෙම ෂෙයා කරන අයට පුළුවන් නම් අපේ රිසල්ට් එකට වඩා වැඩි රිසල්ට් එකක් දාලා පෙන්නන්න. දාලා පෙන්නන්න. ඒක අපේ ක්‍රමය. අපේ ක්‍රමයට මේ එහෙම නිකන් අර එහෙම කියන ඒවා අපිට අදාළ නැහැ. ඕන තරම් කියපු දෙන්න. හරි ඉතින් ඔයාලත් ගේමක් ඉල්ලලා තියෙනවා ඒක වෙනම කතාවක්. හරි ඒ කියලා ඔයා කවදාවත් කියන්න එපා. මගේ ක්‍රමය තමයි හොඳම කියලා. ඒක ඒ ළමයිට හරි මං මට හරියන ක්‍රමය අරන් කියනවා. ඒක ඒ ළමයිට හරි. ඒ වෙනම සීන් නෑ. මගේ ක්‍රමෙත් ඒක තමයි තියෙන්නේ. මමත් ඔයාලට ගහන්න නැද්ද තරවල කරන ආදරෙන් ඉන්නවලට ආදරෙන් ඉන්නවා. ඒ සරුත් එහෙම වෙන්නේ නැති. මෙයාලා කරන්නේ මොකද්ද? ඒකේ තරහින් ඉන්න එක්කුයි මේකේ ආදරෙන් ඉන්නක දෙකක් කම්පෙයා වෙන්නේ නැහැ. මොඩර්න් නේ. ඒ සරුත් ආදරේ ළමයිට. ඕන තරම් ආදරේ. ඒක වෙනම ආදරයක්. මේකත් වෙනම ආදරේ. ඒ ක්‍රම දෙකක්. හරි වැඩි හිතන්න එපා. හරි.